නමුත් මේවා තියෙන ඇත නැත ඒ සත්‍ය තේරුම් ගන්න. මේ ලෝකේ තියෙන තනතුරු වලට අහු වෙන්න එපා. විශේෂයෙන්ම මේ දුව දරුවන්ට කියන්නේ. ඕවට අහු වෙන්න එපා. ඔය කියන රැකී ආරක්ෂාව වල ඕවට අහු වෙන්න එපා ඒකට. ඔය ඔක්කොම රස්සාවල්. ඔය රුපියල් 7 ටිකක් දෙන්න ඔය කතා කරන්නේ. ඔය අද තේදරු කඩන කවුරුත් නැති අය දන්නවද පින්? ඒකට යුනිෆෝම් එකක් නැති නිසා. ඒකට ඩිග්‍රී එකක් නැති නිසා. ඔය දිනුනේ කියන රටවල ඔක්කොම කරන්නේ මොකද්ද? ඔකට ඩිග්‍රී එකක් හදනවා පින්. හරක් බලා ගන්න රස්සාවක් තියෙනවා පින් දෙපිටරට. අපේ ගමේ ගොඩේ කියන්නේ ගෝපල්ලා කියලා. එඬේව කියලා. ඒක නිසා කවුරුත් එන්නේ හරක් බලන්න මේක. කවුරු තනු දරු දුවේ පුතෙක් ඉන්නවද හරකේ හරක් බලා ගන්න. හරක් පට්ටිය දෙන්නම් බලා ගන්න. කවුරුත් එන්නේ හරක් බලන්න. හැබැයි ඔකට ඩිග්‍රී එකක් හදලා. සර්ටිෆිකේට් කෝස් එකක් ඉඳලා යන්න ඉස්සරහට ඕන නම් යන්න. එහෙම ඕනනම් පුළුවන් මේ විදිහට හදලා. ඊට ඒකට යුනිෆෝම් එකක් හදලා. හොඳ පඩියකුත් දාලා ඒකට. දුන්නා නම් පෙන්ගසනේ. ටක් ගාලා ගන්නවා. අර සමාජ තත්ත්වය හදලා පොඩ්ඩක් දෙන්න ඕනේ. එන ඔබ හිතලා බලන්න ඔය ඔක්කොම පෙන්ගසනේ සමාජ තත්ත්වය හදලා තියෙන්නේ. ඔය හැම ජොබ් එකකටම. නැත්තම් ඔය හැම එකක්ම කරන්නේ පෙන්ගසනේ ජීවිතේ දීලා සල්ලි ටිකක් ගන්න එක. මරු ඩීල් එක ඒක මේ. මම මගේ ජීවිතේ දෙන්න. මට රුපියල් 5000ක් දෙනවද? ඒකයි අපි කියන්නේ. නමුත් ජීවත් වෙන්න සල්ලි ඕනේ. යම් කොටසක් ඕනේ. ඒ කොටස හොයාගන්න. ජීවත් වෙන්න විතරයි. ජීවිතේ රස්සාව නෙමෙයි. රස්සාවක් ඕනේ ජීවත් වෙන්න.